ගරු අමාත්‍යතුමනි විශේෂයෙන්ම රට පුරාවටම අනීතික මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මේක මේ අද ඊයේ නිර්මාණය වුණු දෙයක් නෙවෙයි. මේක අවුරුදු ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු බරපතල ප්‍රශ්නයක්. අනීතික මූල්‍ය ආයතන හරහා අපේ රටේ ජනතාව සහ මුලින්ම අනාථ භාවයට ලක් කරලා තිබෙනවා. එක උදාහරණයක් තමයි නැගෙනහිර හේවාගම් කෝරළ සමුපකාර සමිතිය ඇත්ත වශයෙන්ම තමන්ගේ ඉතිරි කිරීම මුදල් බැංකුවකට යොමු කරලා කෝටි ප්‍රකෝටි ගණන් තැන්පත්කරුවන්ගේ ඒ මුදල් ටික අහිමි වෙලා තිබෙනවා. 40000ක් 50000ක් තැන්පත්කරුවන් අනාථ භාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඔන්ලයින් ලෝන් මාෆියාව හරහා විවිධ පුද්ගලින් විදේශීය රටවල් වලින් මේ රටට ඇවිල්ලා ඒ ඔන්ලයින් ණය ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා ඒ අයව ඇත්ත වශයෙන්ම බ්ලැක්මේල් කරලා ඒ මුදල් අය කර ගැනීමේ ක්‍රියාදාමයන් ඒ කියන්නේ Taman සේවය කරන ස්ථානයට විවිධ බලපෑම් කරලා ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරලා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මේ ඔන්ලයින් ලෝන් මාෆියාව මේ රටේ ඒ අහිංසක ජනතාව පොඩි මිනිස්සුන්ගේ තැන්පතු වලට ඒ විශාල පොලියක් අය කරගෙන අනීතික මූල්‍ය ජාවාරමක නියැලී සිටිනවා. ඒ වගේම තමයි මම ඔබතුමාට යොමු කරන්නට ඕන මේ වාහන සීස් කරන කණ්ඩායමුත් අනීතික ක්‍රියාවලියකට යොමු වෙලා තිබෙනවා. අපේ පොලිස්පතිවරයාගේ නියෝග නොතකා අහිංසක මිනිසුන්ගේ වාහන උස්සන වැඩපිළිවෙලකට යොමු වෙලා තිබෙනවා. මෙන්න මේ ප්‍රශ්න පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා විධිමත් වැඩපිළිවෙලක් තුළින් මේ අනීතික ක්‍රියාවලියන් වල නියැලෙන ඔන්ලයින් ලෝන් මාෆියා සහ අනෙකුත් අනීතික ශුද්‍ර මූල්‍ය ණය ජාවාරම්කරුවන්ගෙන් ඒ වගේම මේ වාහන සීස් කරන ඒ සීසර්ලගේ මාෆියාවෙන් අපේ රටේ ජනතාව බේරගන්නට ගන්න පියවර මොකක්ද කියලා මම අහන්න කැමතියි.